ආයිබෝවන් අද මම කතා කරන්න හිතුවා චිකන්ගුන්යා වලින් හැමෙහි ඇතිවන පිග්මන්ටේෂන් සහ රෑෂස් ගැන. චිකන්ගුන්යා හැදෙන රෝගියෙක්ගේ රෝග ලක්ෂණ තමයි ඉතා අධික ලෙස උණ පැවතීම, ඒ වගේම මාංශපේශී සංදිවල වේදනාව, ඒ වගේම සමහි ඇතිවන රෑෂ්. රෑෂ් එක චිකන්ගුන්යා උණ තියෙන කාලයේම ඇති වෙනවා. ඊට පස්සේ උණ බහිනකොටම නැතු වෙනවා. හැබැයි අපි වඩා සැලකිලිමත් වෙන්නේ, වඩා මේ ගැන කතා බහ වෙන්නේ මේ එකක් හින්දාවත් නෙමේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් හැටියට චිකන්ගුන්යා රෝගයෙන් පසුව එන පිග්මන්ටේෂන් නිසා. මේ පිග්මන්ටේෂන් එක හරියටම දක්නට ලැබෙන්නේ උණ අඩු වේගෙන යනකොට. ඒ වගේම උණ අඩු වෙලා සතියක් වගේ කාලයක් ඇතුළත පිග්මන්ටේෂන් එක දකින්න පුළුවන්. පිග්මන්ටේෂන් එකේ තියෙන ඉතාමත් අවාසනාවන්ත තත්ත්වය තමයි මේ පිග්මන්ටේෂන් එක කියන්නේ හරියටම මූණේ මැද. ඒ කියන්නේ නහය සහ කම්මුල දෙපැත්තේ. චිකන්ගුන්යා පිග්මන්ටේෂන් එක නාසයේ කම්මුල දෙපැත්තේ එනකොට මේ පිග්මන්ටේෂන් එක නොයෙකුත් ආකාරයෙන් එන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රෙකල්ස් වගේ එන්න පුළුවන්. ඒ වගේම ලොකු ඒරියා එකකට, ඒ කියන්නේ ලොකු ප්‍රදේශයකට පැතිරී යන තද්ද කළු පැහැයක් විදිහට එන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ගර්භණී කාන්තාවක් නම් මේ චිකන්ගුන්යා රෝගය වැළඳුනා නම් දරුවෙක් ඉපදෙන්න පුළුවන් මේ පිග්මන්ටේෂන් එකත් සහිතව. ඒ වගේ නොයෙකුත් පිග්මන්ටේෂන් ප්‍රශ්න මේ චිකන්ගුන්යා නිසා එන්න පුළුවන්. එතකොට මොකද්ද ඔබ කළ යුත්තේ? මේ පිග්මන්ටේෂන් එක ගැන මම කතා කරන්න හිතුවේ කාරණා දෙකක් නිසා. එකක් තමයි මේ පිග්මන්ටේෂන් එක වැරදි විදිහට, මෙලස්ම විදිහට ගොඩක් අය ඩයග්නෝස් කරලා තියෙනවා. දෙවෙනි කාරණය, මේකට නොයෙකුත් ප්‍රතිකාරකම කරලා තියෙනවා. ඉතින් මේ චිකන්ගුන්යා පිග්මන්ටේෂන් එකට මේ වගේ ලොකු ප්‍රතිකාර, ඒ කියන්නේ ලේසර්, මයික්‍රෝ නීඩ්ලින් වගේ ප්‍රතිකාර කරන්න අවශ්‍ය නැහැ. මේකට ඔබ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බුනහම මේකට ක්‍රීම්, ඒ වගේම මොයිස්චරයිසිං, ඒ වගේම හිරු එළියෙන් ආවරණය වෙන ආලේපන මගින් මේ සාර්ථකව මැඩ පවත්වන්න පුළුවන්. ඉතින් ඔබ කල යුත්තේ මේ රූප සටහනේ දක්වන විදිහට ඔබටත් පිග්මන්ටේෂන් එකක් මූණේ ඇවිල්ලා තියෙනවා නම් මේ තද උණකින් පස්සේ මේ චිකන්ගුන්යා පිග්මන්ටේෂන් එක වෙන්න පුළුවන්. මේ මෙලස්මා හෝ වෙන යම් ආකාරයක පිග්මන්ටේෂන් එකක් නොවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කල යුත්තේ ඔබේ චර්ම රෝග විශේෂඥවරයා ලවා මේ පිග්මන්ටේෂන් එක කුමක්ද යන්න නිවැරදිව හඳුනා ගැනීම. ඒ වගේම ඔබේ වෛද්‍යවරයාගෙන් මේ සඳහා සාර්ථකව ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.